අදත් අපි යනවා ලස්සන තැනකට. යන අතරමඟ තමයි නවත්තලා ලස්සන තැනක නැවැත්තුවේ. මේ ඈතින් පේන්නේ ෆුජිසන්. අපි ඒ ලස්සන තැනට ගිහිල්ලා කියන්නම්කේ කොහෙද කියලා. ලස්සන ඉතින් පිටිසාන එක මේ හරි දැන් අපි දැන් ලස්සන තැනට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් අද අපි ආවේ ඔස්ටින්නම අක්කයි වලට. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙහි තියෙන මුණ පිරිසිදු ජලය තියෙන පොකුණු 8ක් තියෙනවා. මෙතන මාන ප්‍රසිද්ධයි. ටූරිස්ට් අය හැම ගොඩක් අය එනවා මෙතෙන්. ඔයාලට වීඩියෝ ක්ලිප් එකක් දාන්න බලන්න. බලන්න ලස්සනයි කියලා. අර තියන්නේ වතුර අර වතුර මේක නේද රෝදේ ඔෂිනෝ හක්කයි කියලා කියන්නේ ජපානයේ තියෙන සාම්ප්‍රදායික ලස්සන ගමක්. ෆුජි කන්දෙන් පටන්ගෙන සබහායක ද්වය උල්පත් 8කින් පෝෂණය වෙන සාරවත් ගමක් කිව්වොත් හරියටම හරි. කොයිතරම් ජපානයේ වුණත් සාම්ප්‍රදායික කර්මාන්තවලට ඉඩක් දීම වගේම ගම් පාත්වාගෙන යාම විශේෂත්වයක් වෙනවා මේ ඔෂිනෝ හක්කයි වලට. අනිත් එක තමයි ලෝක උරුමයක් ලෙසත් මේ ඔෂිනෝ හක්කයි නම් කරලා තියෙනවා. මෙතන මාන විදිහට පිරිසුදු උල්පත් ජලය තියෙන්නේ. වතුර නිල්ම නිල් පාටයි. ජපානයේ අද නිවාඩු දවසක් නිසා දවස් 3ක නිවාඩුවක් තිබුණා. ඒ නිසා අද ගොඩක් සෑගේ ඉන්නවා. ඒ වගේම ටූරිස්ට්ලා ගොඩක් අය ඉන්නවා. ඒ වගේම මේ පාර දෙපැත්තේ රෙස්ටෝරන්ට්ස් තියෙනවා. අපි දැන් යන්නේ view point එක බලන්න. මෙතන තියෙන යෙන් 300. Oh wow.
ලස්සනයි. මේ අර ටික ඔක්කොම මේක හිමනට ගන්න හරි ලස්සනයි ඇති. පහළ විතර උඩේ අපි දැන් view point එකට ආවා. මෙතෙන් ෆුජිසන් ලස්සනට පේනවා. මේ දවස්වල ඉතින් හිම නැහැනේ. සමර් නිසා දැන් මේ ඉන්නේ ඕටම් කාලේ. මෙතෙන්ට ලස්සනට මේ ඔෂිනෝහක්ගේ ලොකේෂන් එක ලස්සනට පේනවා. Ya, ගමක් දෙන්න ගත්තේ නේද? බල් බල් මේ තියෙන්නේ ඒ කාලේ පාවිච්චි කරපු දේවල්. වෙච්ච එකක් තියෙනවා. බෝමි. හිමවැටෙන කාලෙට ගත්ත ෆොටෝස් තියෙනවා. මේ කාලේ ගියා මේ කාලේ මොනද? ये गहन बहुत नहीं नहीं ऊपर से करना මේ තියෙන්නේ හරයන ගේම්. ये मशीन में है මම හිතන්නේ මේ CD අර මේක මේ දාගෙන එක. තත්තමි කියන එකෙන් තමයි මේ තියෙන්නේ නේ. තත්තමි. කාසි දාලා තියෙනවා. මම හිතන්නේ මේක චූට් පාන්සල් ගෙමින් කියන්නේ පල්ලින තැනක් ගියේ ඇතුළේ. ජපානින් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙතන ඇවිල්ලා බලන්න. අනිවාර්යෙන් ඇත්තටම මේක උඩ වටිනවා. මේ තියෙන කාලේ සල්ලි මේ කාලේ සල්ලි ඉතින් ඒ සල්ලි දාගෙන ආපු මේ කාසි කාසි මේකෙන් දැන් තියෙන්නේ 10 දෙනෙක් අරන් තියෙන්නේ. පරණේ දෙක උඩ තියෙනවා. පෙට්ට ගම්ද කොහෙද මේවනම්. සලක් ගම්වල තිබෙන්නේ. මේ කට්ටිය කාපු කාලේ ප්ලේට්. අයියෝ තමයි උතුම් නේ. බලන්න. ඉතින්
තියෙන සීතල කාලේ ජපානයේ තියෙන ඉස්සෙල්ලා කුඹුරු වලට ගෙන යනකොට අර ඇබුල ගෙන යනවා කියලා ගෙන යන්නේ මෙන්න මේ වගේ දේවල් වල වගේ ඉස්සෙල්ලා නේ ඒ වගේ මෙහෙත් ඒවා තියෙනවනේ. Itu nih yang mana? Itu ya. Itu ya mau tuh. Itu ya mau. මේක නම් බලන්න වටින වෙන තැනක් ඇත්තටම නේ. අපේ මාර ලස්සන ගඳදී තියෙන ගොඩ දැනගන්න. ජපානයෙන් ගැන දැනගන්න ඕන අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මේ වතුර දෙයක් නම් මට හිතෙන්නේ ඉන්නවා. මේ වතුර දෙක ඔව්. හිමාලයක් කපන එක. මෙතන මේ ගොඩක් අය පොකුණු වලට කාසි දාන නිසා යාලා දාලා දෙන කාසි දාන්න එපා කියලා. සෙනඟ වැඩි නිසා මේ පොඩ පොලිමේ ඉන්නවා. මොනවා මේ පාට කලයිද? කට්ටතර බොන්න තමයි ගොඩක් කට්ටිය මේ පෝලිං වල ඉන්නේ. ඔන්න අපි අද ගාලව ලස්සන කරන්න කිව්වගෙන ආවා. අපි ගෙදර යන්නේ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඉන්නෙන්නම්.